දැන් තමයි පටන් ගත්තේ. සල්ලි කියලා බැලුවේ නෑ. ගස්නයි හොර පොල් කඩන්න අවසර ගන්න යනවා. ජම්බුවෙන් ජම්බුවල අච්චාරු. පිස්සුද තව පොඩ්ඩක්වත් නෑ. එන්න තමයි අපි ආවේ. හෙලෝ. රැල්ල දාගන්න රැල්ල. වීඩියෝ එක දිගටම බලන්න. Hello, welcome back to my Taste with Nimsi channel. ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුලින්ම විශ් කරනවා. ඉතින් අවුරුදු කොහමද? අවුරුදු සරුයිද? අවුරුද්දට නම් vlog එකක් කරන්න බැරි වුණා. හැබැයි ලස්සන vlog එකකින් අදත් ඔන්න මම ඔයාලව හම්බ වෙන්න ආවා. මේ අවුරුදු මාසේ ඊට පස්සේ අපි මෙයාව ගෙන්න ගත්ත අපේ ගමේ. අද ආවේ අපේ අම්මගේ ගමට. දොම්පේ තමයි දැන් අපි ඉන්නේ. අක්කලා අයියලා ගෙදර තමයි ආවේ. ඉතින් මේ දවස් ටික කොහොමද අපි ගත කරේ කියලා තමයි ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න හදන්නේ. Hi guys, ඉතින් ඔයාලා මොකද්ද කියන්නේ? කඩන්න ආවා. එතකොට දැන් ඔයාගේ අද ගමනාන්තේ කරනවා. අද ගමන දැන් තමයි පටන් ගත්තේ. මුලින්ම අච්චාරු හදන්න ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අපි දැන් සොයාගන්න යනවා වටේම. හරිද? අයියෝ මාරි වැඩි. මේ පැන්චෝ කඩලා වගේ මට පේන්නේ. ඒක නෑනේ. ඊ අර බලන්න. කෝකද? අරක. පේන්නේ නැද්ද බං ඇහැට? මේ පේනව නේද? අපි දැන් අච්චාරු හදන්න තමයි හදන්නේ. මේ හොර පොල් කඩන්න අවසර ගන්න යනවා. ජම්බෝල ඉතින් අතින් කඩන්න බෑනේ. දැන් මේ කෙකි බැඳලා අපි දැන් කඩන්න හදන්නේ ජම්බෝල. මේ කෙකි අරගෙන එනවා. අපි දැන් ජම් බෝල. ජම් දන බෝල කඩන්න. අල්ල නෑ. අර වත්තට දාලා තියෙන කෙකි. ෆයිනලි ඔන්න මහා ශ්‍රීපතිපල විදිහට අපිට ජම්බෝල ගෙඩියක් කඩා ගන්න. එනවා කියන්නේ මේකේ පළදාව තියෙනවා. බොල්නේ බං බොල් වගේ. නෑ පොල්නේ මේ සද්ද එනවා. ගහලා පෙන්නන්න පෙප්පා ඉස්සද. දැන් ඔන්න ජම්බු වත්තකට පැනලා දැන් ජම්බු කඩන්න තමයි අපි දැන් යන්නේ. සල්ලි කියලා බැලුවේ නෑ. ගස් නගින කෙනේ. ජම්බු ගායෙන් ඇටලා මේ ලොකු ජම්බුත් තියෙනවා මේ. ඒවා රසේ. අයියෝ. මේ වාණ්ඩු වෙන්ද ගහ උඩ නැගලා. 2 hours later. Try out ජම්බුවෙන් ජම්බුවල අච්චාරු. මේනේ අපේ අච්චාරු හදන කෙනා. හයි. මොකක්ද කියලා? මොනවද? එහෙම දැක්කම නම් කන්න හිතෙනවා මේ. අනේ පැන්චෝ. 3 hours later. දැන් තමා ගමනේ හොඳම හරිය පටන් ගන්න යන්නේ. වීඩියෝ එක දිගටම බලන්න අපි කොහෙද මේ යන්නේ කියලා. මේක පොඩි හයිකින් එකක් වගේ තමයි. පැය එකමාරක විතර ගමනක් තියෙන්නේ. ඉස්සරහට හැම ඩීටේල් එකක්ම ඔයාලත් එක්කම ෂෙයා කරගන්න. අපි අද යන්නේ කන්දක් උඩ තියෙන පන්සලකට. යන අතරමඟදී තියෙනවා මෑණිවරුන් භාවනා කරන භාවනාසපුවකුත්. පිස්සුද තව පොඩ්ඩක්වත් නෑ. දැන් නම් බෑ. අපි දැන් භාවනා අසපුව හරිය තමයි ඉන්නේ. මම දැන් මේ ඇවිදගෙන යන්නේ මෑණිවරුන් භාවනා කරන භාවනා අසපුවට යන පාර දිගේ. ඒගොල්ලන්ට ඩිස්ටර්බ් වෙන නිසා මම ගොඩක් දුර ඇවිදගෙන ගියේ නැහැ. මට අමතක වුණානේ මේ ලස්සන කොළ පාට පිරුණු ප්ලේස් එක තියෙන්නේ දොම්පේ ඉන්දන මුල්ල ගමේ.
ඔයාලත් දොම්පෑවට ඉන්නවනම් තව කොහෙද කියන්න ඕනේ? මේ පැත්තට කිරිඳි වැල. කිරිඳිවැල, ගම්පහ, බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට ඉන්නවනම් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. මොනවද කියන්න තියෙන්නේ? හරිම සුන්දරයි ගමන. තම බග්ගටම බලන්න වීඩියෝ එක. ඔයාලට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයාලට ලස්සනම view point එකක් අරන් එනවා. දැන් පොඩ්ඩක් නැවතුණා. අපේ ජනතාවට මහන්සි. ඕකේ මොනවද තියෙන්නේ කියන්න අපේ ප්‍රේක්ෂකයන්. තියෙනවා. ජම්බෝ අච්චාරු. ජම්බෝ ඇන් චම්බෝල මික්සර් එක. දැන් මහන්සි නිසා චුට්ටක් අපි ඉඳගත්තා. ඉඳගෙන අපි අර හදාගෙන ආපු අච්චාරු ටික දැන් රස බලන්න තමයි යන්නේ. අපි උඩටම යන්න දැන්. අපි දැන් මැද හරියේ ඉන්නේ. සීත හුලං හම්බෙනවා. යම්. මුලින්ම අපි දැන් කැලෑවක් මැද්දෙන්නේ පීරගෙන ආවේ. ඊට පස්සේ ටික දුරක් ගියාම අන්නාසි වත්තක් එක්ක එළිය හම්බ වෙනවා. ඒ පාර දිගේ යද්දී අපිට පාර වැරදිලා අපි අතරමං වුණා. දැන් කොහොමද අපි පාර හොයාගත්තා? අපිට පාර වැරදුනා. ඕගොල්ලෝ මේ එනවනම් මෙන්න මේ වගේ සිමෙන්ති පාරක් හම්බෙනවා. මේ සිමෙන්ති පාර දිගටම යන්නේ බලන්න. සිමෙන්ති පාර දිගටම යන්නේ කඳ උඩ තියෙන පන්සලට. මෙහෙට එන පාර තවත් විස්තර කරොත් දොම්බේ ඉස්කෝලේ දෙක ළඟ පාරෙන් එන්න ඕන ඇතුළට. ටිකක් දුර එද්දි භාවනාසපුව කියලා ගහලා තියෙනවා. පාරවල් කිහිපයක්ම තියෙනවා මේ ප්ලේස් එකට එන්න. ඉතින් හැමතැනම බෝඩ් එකක් ගහලා තියෙනවා. ඔයාලට හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. අපි 4 දෙනා විතරයි අද ගියේ ගර්ල්ස් ට්‍රිප් එකක් වගේ තමයි. ලොකු හයිකින් එකක් නෙමෙයි මේක. හැබැයි පොඩි හයිකින් එක්ස්පීරියන්ස් එකක් ගන්න මේක හොඳයි කියලා මං හිතනවා. යාළුවමට ගොඩක් තියෙන ප්‍රශ්න ගෙවල් වලින් යන්න දෙන්නේ නැති ප්‍රශ්නනේ. ඉතින් ඩේ අවුට් එකක් විදිහට මේක ඕගොල්ලොන්ට try කරලා බලන්න පුළුවන්. මෙන්න මෙතනට තමයි අපි ආවේ. ඕගොල්ලොත් ඇවිල්ලා බලන්න. ලොකේෂන් එකට ආවා. මෙතන මාරම ලස්සනයි. තව ටිකකින් ඔයාලට පෙන්වන්නම්. අපි ගොඩාක් කුසින් තියෙන පන්සලකට තමයි ආවේ. පතනේ පන්සල කියලාත් මෙතෙන්ට කියනවා. හෙලෝ. ඔයගලන්ට පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් පෙන්වන්නම් දැන් අපි ඉන්න තැනේ. ඊට පස්සේ අපි හිමීට කන්ද බැහැගත්තා. වීඩියෝ එක දිගටම බලන් ඉන්න. 4 hours later. දැන් වෙලාව හවස 5ට විතර ඇති. අපි ලස්සන නැචරල් පූල් එකකට ආවා. මේක තියෙන්නේත් ඒ ළඟමයි. උඩින් මම දාන්නම්. ඕගොල්ලෝ පන්සල නගින්න යනවා නම් අනිවාර්යෙන් මෙතනටත් ඇවිල්ලා යන්න අමතක කරන්න එපා.
අපි ඇති වෙනකම් මෙතන පිස්සු නටලා දැන් ගොඩට එන්න තමයි හදන්නේ. රෑට තමයි හොඳම හරිය. දැන් රෑ වෙලා තියෙන්නේ අපි ගිනි මැලයක් ගැහුවා. දැන් ඉතින් එළි වෙනකන් සින්දු කී කිය නටන්න තමා හදන්නේ. ඉතින් අදට vlog එක ඉවරයි. ආයිමත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් සතුටින් පරිස්සමෙන් හැමෝම ඉන්න. ටටා. මතකෙතුව මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like එකකුත් දාන්න.